අයිබුවන් අද මං කතා කරන්නේ තමුන්ගේ සතුට කැප කරලා අනුත් අය වෙනුවෙන් ජීවිතේ කැප කරන මිනිස්සු කණ්ඩායමක් ගැන. මේගොල්ලන්ට කියන්නේ people pleasers ලා කියලා. ඔයා හිතන්න පුළුවන් තමුන්ගේ සතුට කැප කරලා අනුන්ගේ ජීවිතවල සතුට වෙනුවෙන් කැපකිරීම කරන දෙමාපියෝ වගේ ඇරුණු කොට වෙනත් මිනිස්සු ඉන්නවද කියලා. ඔව් මේ බලන බහුතරයක් ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ people pleasers ලා කියන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට kind, ඒ කියන්නේ කාරුණික, considerate, අනිත් අය ගැන සලකලා බලන, ඒ වගේම තමුන්ගේ කැමැති අකමැතිකම්, රුචි අරුචිකම් පස්සේ කළා වෙන අයගේ සතුට තමුන් කතාබස් කරන හෝ තමුන් යම් වගකීමක් හෝ කර්තව්‍යයක් කරලා දෙන්න යන මිනිස්සයාගේ සතුට වෙනුවෙන් ඒගොල්ලොන්ගේ සතුට කැප කරන උදවිය. ඉතින් ඔයත් මෙහෙම කෙනෙක් නම් ඔයා ගොඩක් ලොකු වේදනාවකින් ඉන්නව වෙන්න පුළුවන් මේ ප්‍රශ්نين. ඒකින්ද ඔයා මේ වීඩියෝ එක බලන්න. මේකෙදි මම කියනවා කොහොමද මේ වගේ දේවල් වාට වෙලා තියෙන්නේ, ඇයි ඔයා එහෙම කෙනෙක් උනේ, සහ අවසානයේදී මේ දේෙන් ගැලවෙන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් මොනවද කියන එකත් මම කියනවා. ඒකින්ද දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ. මම මේ වීඩියෝ එකේ දකුණු අත කොනේ දානවා. මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන ටොපික්ස් ටික ඔයාට දිගට ෆොලෝ අප් කරගෙන යන්න මේක ලේසි වෙන නිසා. ඉතින් අපි දැන් කතා කරා what is a people pleaser කියන්නේ. what is a people pleaser කියන්නේ තමුන්ගේ සතුට කැප කරලා අනෙක් අයගේ සතුට වෙනුවෙන් වෙසමාංශ වෙන කෙනා. ඉතින් මේ වගේ අය self aware. ඒ කියන්නේ මේගොල්ලෝ තමුන් මේ දේ කරනවා කියලා හොඳටම දන්නවා. ඒ දේෙන් ඔවුන් දුක් විඳිනවා. ගොඩක් වෙලාවට ඒ දේ කරලා ඇවිල්ලා ඔවුන් ගෙදර ඇවිල්ලා පසුතැවෙනවා. නැත්නම් තනියම ඉන්නකොට පසුතැවෙනවා. අයියෝ මම මේ දේ කරානි කියලා. ඉතින් ඊළඟට what does people pleasing look like? මම මෙතන දාගෙන තියෙනවා ලයිස්තුව, මටත් බලාගන්න. what does people pleasing look like? ඒ කියන්නේ කොහොමද මේ කෙනාට මේ කෙනා අනිත් අයට පේන්නේ? අනිත් අයට පේන විදිහට මේ කෙනා ගොඩක් කාරුණිකයි, ගොඩක් කන්සිඩරේට්. ඒ කියන්නේ ඔවුන් කැමති ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ගේ ගැටලු මොහොට ඉදිරිපත් කරන්න. ඉබේම ඔවුන් දන්නවා මොහු ඉදිරිපත් වෙලා ඔවුන්ගේ වැඩ කටයුතු කර්තව්‍යයන් මෙයාගේ වැඩත් පස්සට දාලා කරලා දෙනවා. ඉතින් මේක ඒ අයට බොහොම පහසු දෙයක්. ඒ වගේම බොහොම අනිත් කෙනා කෙරෙහි රුචිය ඇති වෙන දෙයක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අනිත් කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් මේ people pleaser කෙනෙක් පේන්නේ. ඔවුන් කියනවා සමන්ත නැත්තං අරුන් ඔයාට පුළුවන්ද මගේ හවස ශිෆ්ට් එක කරලා දෙන්න? මට අද පොඩ්ඩක් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ පාටි එකට යන්න තියෙනවා. මට ඒකින්ද මට පොඩ්ඩක් වේලාසනින් කැපෙන්න ඕන. මට මේක කවර් කරලා දෙන්න පුළුවන්ද? මේ අරුන් නැත්තම් මේ සමන්ත හිතනවා රයිට් ඕකේ මම මෙයාට මේක කරලා දෙන්න ඕන. මොකද මේක ජනිත්ගේ වැදගත් මොහොතක්. මට අද ගෙදර ගිහිල්ලා මටත් අද තියෙනවා වැදගත් වැඩ කටයුත්තක්. මේබි මගේ ඊළඟ එක්සෑම් එකකට පාඩම් කරගන්න. නැත්තම් මම අද ගර්ල්ෆ්‍රෙන්ඩ් පොරොන්දු වුණා, හරි වයිෆ්ට පොරොන්දු වුණා, නැත්තම් දෙමාපිය අම්මට පොරොන්දු වුණා මං ඇවිල්ලා අර එළියේ තියෙන කුණු ටික අස් කරලා දෙනවා කියලා. මම ඒක දැන් දවස් ගාණක් තිස්සේ පොරොන්දු වෙනවා මං අද ඒක කරලා දෙනවා කියලා හිටියේ. නමුත් මට තේරෙනවා මේ අරුන්ගෙත් වැදගත්කම. ඉතින් මේ අරුන් වෙනුවෙන් මම මේ නයිට් ෂිෆ්ට් එක කරනවා. ඉතින් අරුන්ට මේක බොහොම ලොකු පහසුවක්. ඉතින් අරුන් මොකද කරන්නේ? අරුන්ට ඊළඟ දවසෙත් මොකක් හරි අවශ්‍යතාවයක් ආවම අරුන්ට ඊළඟ දවසේ බල්ලව බෙහෙත් ගන්න එක්කන් යන්න ඕන නම් කතා කරන්නේ ආපහු මේ ජනිත් ඊළඟ දවසෙත් බෙහෙත් ගන්න යන්න ඕන නම් කතා කරන්නේ මේ අරුන්ටම තමයි. ඊළඟට ඒ වගේ එයා කන්සිඩරේට් නිසා කාලයක් තිස්සේ අනිත් අය ඔක්කොම හුරු වෙනවා එයාගොල්ලන්ගේ ප්‍රශ්න, ගැටලු නැත්තම් ඒගොල්ලන්ගේ අවශ්‍ය දේවල් මේ අරුන්ට ඉදිරිපත් කරන්න. මේ අරුන් කියන්නේ මේ people pleaser. එතකොට එයාගේ සහෝදර සහෝදරියෝ හිතනවා රයිට් මල්ලි මේ මට පොඩ්ඩක් වැඩක් තියෙනවා මෙතන කරගන්න, මේ පොඩ්ඩක් දුවලා ගිහිල්ලා මේක කරලා මරෙන්කෝ කියලා කියනවා. ඉතින් මේ අරුන් ඒ වැඩේටත් දුවනවා. ඊළඟට අම්මා කියනවා අරුන් පුතේ මේ අර නැන්දලයි ගෙදර දාන්නේ නේද? මේ අපි පොඩ්ඩක් උදව් කරන්න ඕන නේද මේ ගිහිල්ලා නැන්දලට කියලා කිව්වම අනේ අරුන් එයා පාඩම් කරන විභාග වැඩ ඔක්කොම දමලා ගහලා අරුන් යනවා නැන්දලයි ගෙදර දානෝ යන්න. ඉතින් මේ නැන්දත් අරුන්ට හරි ආදරේ. අම්මත් අරුන්ට හරි ආදරේ. ඔෆිස් එකේ ඉන්න ජනිතුත්
අරුන්ට හරි ආදරේ. අරුන්ගේ වටේ ඉන්න මිනිස්සු ඔක්කොමට පේන්නේ අරුන් ඇත්තටම හරිම කාරුණික හොඳ මිනිස්සෙක් කියලා. හැබැයි අරුන් කියන්නේ ගොඩක් ඉන්ටෙලිජන්ට් මිනිස්සෙක්. ඉන්ටෙලිජන්ට් මිනිස්සුන්ගේ එක ලක්ෂණයක් තමයි මේ බුද්ධිය ගොඩක් වැඩි මිනිස්සුන්ට අනිත් කෙනාගේ පර්ස්පෙක්ටිව් එකෙන් ජීවිතේ දකින්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය අඩු කෙනෙක්ට තමුන්ගේ පර්ස්පෙක්ටිව් එකකින් විතරයි ජීවිතේ පේන්නේ. ඒ කියන්නේ තමුන්ට බඩගිනි, තමුන්ගේ ඒක නිසා තමයි මානවයන්ට වඩා අඩු බුද්ධියක් තියෙන සත්තු තමුන්ගේ පර්ස්පෙක්ටිව් එකකින් විතරක්ම ජීවිතේ දකින්නේ. ඒ කියන්නේ සිංහමවකට පුළුවන් ගිහිල්ලා එළු පැටියෙක්ව ආහාරයට ගන්න. ඔව්. හැබැයි සිංහ පැටියට හානියක් කරන්න આવොත් සිංහමව හිතනවා අම්බෝ නෑ මගේ දරුවට හානියක් වෙන්න බෑ. ඒකෙන්ද එයා එඩිතරව ඒ වෙනුවෙන් හිට ගන්න. හැබැයි ඒ සිංහ අම්මම හිතන්නේ නැහැ මේ එළු අම්මගේ පැටිය ගැන එළුව අම්මටත් තියෙනවා ඒ වගේම කැක්කුමක් කියලා. ඉතින් මොකද කරන්නේ සිංහ අම්මා ගිහිල්ලා එළු පැටියව දැහැගෙන ගෙරැල්ලා එයත් කාලා ඒගොල්ලන්ගේ ළමයින්ටත් කන්න දෙනවා. එතකොට ඒකේ තියෙන්නේ සිංගල් පොයින්ට් ඔෆ් view එකකින් තමුන්ගේ පොයින්ට් ඔෆ් view එකකින් තමයි මේගොල්ලෝ ජීවිතය දකින්නේ. හැබැයි බුද්ධිය වැඩි වෙනකොට වෙන ප්‍රශ්නේ තමයි එයාට අනිත් අයගේ පොයින්ට් එකකින් ජීවිතේ පේන්න ගන්නවා. ඒ කියන්නේ සිංහ අම්මට පේන්න ගත්තොත් අනේ මේ එළු පැටියත් කාගේ හරි පැටියෙක්නේ. ඒකින්ද මම මේ පැටියව කෑවොත් එළු අම්මටත් ලොකු දුකක් ඇති වෙනව නේද කියලා සිංහ අම්ම නොකා ඉන්න ගියොත් සිංහ පරම්පරාවත් නැතරම නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ කන්සිඩරේට් අය මේ වගේ අරුන් වගේ මේ people please කරන මේ අරුන් කියන වචනේ පෞද්ගලිකව ගන්න එපා. නමුත් මම මේ නිකන් හිතට ආපු වචනයක් කිව්වේ. මම ඒ නම දිගටම පවත්වාගෙන යන්නම් මේ වීඩියෝ එකේ. ඉතින් මේ people please කරන මනුස්සයා අනිත් අයගේ ගැටලු ප්‍රශ්න ඇත්තටම ඇති සැටියෙන් පේනවා. ඇත්තටම එයාට ඒක ප්‍රශ්නයක්. මොකද ජනිත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ පාටියට ගියේ නැත්නම් එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තරහ වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අම්මා ගිහිල්ලා දානෙට උදව් කරන්න කිව්වේ නැත්නම් අම්මට ඒක ගැන අම්මට පවුලෙන් ඇති වෙන අවලාද ගැන මෙන්න මේ අරුන්ට හිතෙනවා. මේ අයියට හරි අක්කට හරි මේ දේ කරලා දුන්නේ නැත්නම් එයාට ඇති වෙන අකරතැබ්බේ මේ හවස ගිහිල්ලා දැන් පාරේ ගිහිල්ලා බසුත් නැහැ මේ වෙලාවේ ත්‍රිවිල්ලක් හොයාගන්නත් බෑ ගිහිල්ලා හදිසියෙ ගිහිල්ලා මේ මනුස්සයා මේක කරන් එන්න ඕනේ මං ගිහිල්ලා මං එන ගමන්නේ මම මේක කරන් එනවා කියන එක අරුන්ට පේනවා. ඉතින් ඒක නිසා අරුන්ගේ මේ ඉන්ටෙලිජන්ස් එක අරුන්ට හරහට හිටිනවා. හැබැයි කොහොමද මේ තුන්වෙනි ටොපික් එක how do people pleasers feel කොහොමද මේ මනුස්සයට මේක දැනෙන්නේ මේ මනුස්සයට මේක දැනෙන්නේ බොහොම වේදනාවක් විදියට මේ අරුන්ට නැත්තම් මේ people pleaser හිතෙනවා අනේ මට හරි මහන්සි ඇයි හැමදාම ඔන්න දැන් ටික මේ වගේ මෙයා මේ කටයුත්ත කරනකොට ටික අරුන් වටේ ඉන්න පිරිස ඒගොල්ලන්ගේ ගැටලු ප්‍රශ්න සිත් වේදනා ඔක්කොම කියන්නේ කාටද මෙන්න මේ අරුන්ට මේ ප්‍රශ්න ටික ඔක්කොම කියනකොට අරුන් ටික තමුන්ගේ වැඩ කටයුතු වල නෙලෙන්නේ නැතුව අනිත් අයගේ වැඩ වෙනුවෙන් ගමු. දැන් උදාහරණයක් විදිහට අපි මේ ගත්ත උදාහරණ තුන අපි පෙළගස්වල ගමුකෝ. දැන් හිතන්න දැන් ඔන්න උදේ අරුන් ඔෆිස් එකට යනවා. උදේ අරුන් ඔෆිස් එකට යන ගමන් අරුන් දැන් යනවා 9ට ඔෆිස් එකේ ඉන්න ඕනේ. අරුන්ගේ අයියා හරි අක්කා හරි කෝල් එකක් දීලා කියනවා අරුන් මල්ලි මේ අර වැඩේ අතන බොරලස් ගමේ තියෙනවා මල්ලි මේ මගේ ඩොකියුමන්ට් එකක් පික් කරන්න ඔයාලට පුළුවන් ද පික් කරන්න අරුන් හිතනවා හරි මම දැන් යන්නේ කොට්ටාවටනේ කොට්ටාවට යන ගමන් බොරලස් ගම පාර දාලා මම ගිහලා ටක් ගාලා බොරලස් ගමෙන් මේ ඩොකියුමන්ට් එක මම අරගත්තොත් අපේ අයියට හරි අක්කට හරි ලේසියිනේ අනේ අරුන් ඉතින් යනවා කඩාගෙන බිඳගෙන යනකොට පොලිසිය රාලහා මිනිහෙක් ඉඳලා අලුන්ට දඩකොලේකුත් ලියනවා ඉතින් අරුන් දඩකොලෙත් අරගෙන පාරින්න මිනිසුන්ගෙනුත් බැනුම් අහගෙන ගිහිල්ලා මෙන්න මේ ඩොකියුමන්ට් එක ගන්නවා ඩොකියුමන්ට් එක අරගෙන අරුන් ඔෆිස් එකට එනකොට 9:00මාරයි අරුන්ගේ බොස්ගේ මූණ හරි නෑ එතකොට අරුන්ගේ බොස් අරුන්ව ප්‍රොමෝට් කරන්න තියෙන සම්භාවිතාවයක් දැන් ඔන්න අඩු වෙනවා. ඉතින් අරුන් ඔහොම ඔෆිස් එකේ දැඩින් පරක්කු වෙලා ඇවිල්ලා දැන් වැඩ ගොඩ ගැහිලා දාඩිය දාගෙන ඉස්සරහා කවුන්ටරේ මිනිස්සු පිරීලා අරුන් දඩි පිටි ගාලා ඇවිල්ලා ටයි එකත් හදාගෙන අර මේ කරගෙන අරුන් වාඩිලා දඩබඩ ගාලා කලබලෙන් වැඩ කරගෙන යනවා. ඉතින් අරුන්ට හරි වෙහෙසයි. මොකද වෙන්නේ? අරුන්ට දැන් උදේ කෑම ගෙනාපු එක කෑම පෙට්ටිය පල් වෙනවා. ඒක කන්න වෙන්නෙත් නෑ මේ මිනිස්සයා දැන් මහන්සියෙන් ඉන්නවා. ඉතින් ඔහොම ඉඳලා ඔන්න 3ට විතර අරුන් කවුන්ටරේ වහන්න ලෑස්ති වෙනකොට ඔන්න එනවා ජනිත් කියනවා මචං මේ අර මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එකනේ අද බලන්නකෝ මචං මට අමතක වුණානේ ප්ලීස් මචං අරුන් මම දන්නවා ඔබ හොඳ එක අනේ අරුන් මට මේක උදව්වක් කරමු අනේ දැන් ඉතින් අරුන් කියනවා හරි මට තේරෙනවා මචං හරි එහෙනම් මං රෑ 7 වෙනකන් ඔයාගේ ෂිෆ්ට් එකත් ඇදලා දීලා යන්නම් ඔන්න ඉතින් අරුන් යනවා අරුන් රෑ 7යි දැන් අරුන් උදේට කාලත් නැහැ දැන් මේ මිනිස්සයා දවල් කෑම එකත් කලබලේ කාලා බඩත් ගිනි දැන් 7 වෙනකම් මහන්සි දැන්
අරුන් ඊළඟට මේ අයියාගේ ඩොකියුමන්ට් එකත් අරගෙන ජනිත්ගේ ෂිෆ්ට් එක ඉවර කරලා අරුන් යනවා ගෙදර. යනකොට අම්මගේ හිත හරි නෑ. ඇයි අම්මට දැන් අදහස් කරලා දෙනවා කිව්වනේ. එතන කුණුගොඩ හරි නෑ. අම්මා කියනවා පුතේ මේ අර නැන්දලයි දාන්නේ නේද හෙට. ඒකට උදව් කරන්න ඕනේ. දැන් අම්මගේ දැන් හිත එකපාරක් රිද්දවනේ. ආපහු මට අම්මගේ හිත රිද්දන්න බෑ. ඒකින්ද මම දැන් රෑ 7ට ඔෆිස් ඇරලා රෑ 8:00ට ගෙදර ගිහපු අරුන් ටී-ෂර්ට් එකක්වත් මාරු කරගන්න නැතුව දාඩිය පෙරාගෙන අරුන් යනවා නැන්දලයි ගෙදර දානෙට උදව් කරන්න. ඉතින් අරුන් රෑ වෙනකන් එහෙම වැඩ කරලා නිදි මරගාතේ ඊළඟ දවසෙත් උදේ ඔෆිස් එකට යනවා. යනකොට ආපහු පරක්කුයි. බොස්ට දැන් අරුන්ව හරි නෑ දිරවන්නේ. දැන් මේ ෆ්‍රේම් වර්ක් එක ගත්තොත් මේ ඔක්කොම එක දවසට දැම්මට මෙහෙම වෙන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ දේවල් එකතු වෙනකොට ඔයාට තේරෙනවා මේ අරුන්ගේ මේ people pleaserගේ ජීවිතේ එන්නෙන්නම හිර වෙනවා. ෆ්‍රික්ෂන් එකකට නැත්තම් ඝර්ෂණයකට ලක් වෙලා එයාගේ ජීවිතේ හරිම බර වෙනවා. ඒ මේ මිනිස්සයා හැමෝම ගැන හරිම කන්සිඩරේට්. මේ මිනිස්සයා හැමෝටම උදව් කරනවා. ඉතින් මෙන්න මේක තමයි people pleaser කෙනෙක්ට තියෙන වේදනාව. ඔවුන් මේක දන්නවා. නමුත් මොකක් හරි වීදුරු සීලිමක් උඩ තියෙනවා වගේ ඒක කඩා ගන්න බෑ මේ මිනිස්සයාට. අරුන්ට මේක කඩා ගන්න බෑ. අරුන්ට බෑ කියන්න බෑ. ඒකින්ද අරුන් හැමදාම මේකෙම හිර වෙලා අරුන් දිගින් දිගටම විශාල දුකක් විඳිනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු ඇයි අරුන්ට මෙහෙම වුනේ? ඇයි ඔයාට මෙහෙම වුනේ? ඇයි ඔයා people pleaser කෙනෙක් වුනේ? හොඳ මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා. ඒ වගේම ඔයාටත් මේ දේ තිබෙනවා නම් මේක අහන් ඉන්න ඔයාටත් මේකෙන් ගැලවෙන්න පුළුවන්. දැන් අපි ඊළඟට ඊළඟ ටොපික් එකට. ඒක තමයි why is it dangerous? ඇයි මේ people pleasing ගොඩක් dangerous? දැන් ඔයාලට මේ කතාව අහන් ඉඳලා තේරෙනවා ටිකක් මේ මම කොහටද යන්නේ කියලා. ඉතින් මේ people pleasing අපි ගත්ත උදාහරණ ගත්තොත් මේ අරුන් නැත්තම් මේ බලන් ඉන්න ඔයාගේ ජීවිතේ මෙහෙම people please කරගෙන යනකොට මේකේ long term ප්‍රශ්නේ එන්නේ ටික මේ කෙනා වටා එකතු වෙන මේ පිරිස ගොඩක් වෙලාවට ඔහුගේ මේ ගති ගුණය සාමාන්‍යකරණය කරගන්නවා. ඒක ඉතාමත් භයානක දෙයක්. මොකද දැන් ටික වාට තේරෙනවා අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණ තුනේ ගත්තම ඒ වගේ වා හිතන්න මේකේ ජනිත් විතරයි. නමුත් ඒ වගේ අවස්ථාවාදී යාළුවෝ ගොඩක් ඔයාගේ ජීවිතේ වටේ එකතු වෙන්න ගන්නවා. ඒ වගේම ඔයාගේ දෙමාපියන්ට ඔයාගේ පවුලේ අයට ඔයාගේ මතය කියන එක ඇත්තටම වැඩක් නැති දෙයක් බවට පත් වෙන්න ගන්නවා. මොකද ඔයාගේ මතයෙන් කොහොමත් බලපෑමක් කොයි වෙලාවෙවත් නැහැ. මොකද ඔයා කිසිම තැනකදී හරහට හිටින්නේ නැහැ. ඔයාගේ බයිසිකලේ අරන් යන්න උනත්, ඔයාගේ වීඩියෝ ගේම් එකක් අරන් යන්න උනත්, ඔයාගේ PC එක අරන් යන්න උනත්, ඔයාගේ පොත්පත් ටික අරන් යන්න උනත් ඕන කෙනෙක් පැකිලෙන්නේ නැහැ. මොකද ඔයාගේ කිසිම ප්‍රතිවිරෝධී භාවයක් නැහැ. ඔයා මේ මිනිස්සුව ප්ලීස් කරන්න තමයි ඔයාගේ ජීවිතේ මේක කරන්නේ. ඉතින් මෙහෙම කාලයක් වෙනකොට ටික ඔයාගේ මතයට ඔයාගේ අපට ඉන්න පිරිස, ඔයා ගරු කරන, ඔයා මේ උදව් කරන පිරිසම ගරු කරන්න නැතුව යනවා. ඒක වුන් කරන්නේ ඔයා ගැන තියෙන අමනාපයකට නෙමෙයි. නමුත් ඔවුන් ඒක ඩිස්කාඩ් කරලා තියෙන්නේ ඒක වැදගත් ෆැක්ට් එකක් විදියට. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් ඊළඟ දවසේ ඔයාගේ අම්මා නැන්දලයි ගෙදරට දානෙට ඔයා උදව් කරන්න එනවා කියලා කියන්නේ ඔයාගෙන් අහලා නෙමෙයි. ඒක දැනටමත් ඔයාට වෙනවත් ඇති. ඔයාට මේක දැනන්න ඇති. අම්මා කියනවා නැන්දල කෝල්ලක් දීලා. අක්කේ මේ අද අපේ පුතා එනවනේ මේ දානෙට හවස රෑ උදව් කරන්න එయ్యා. අම්මා ඔයාගෙන් අහලත් නැහැ. අම්මා දන්නෙත් නැහැ ඔයා රෑ ෂිෆ්ට් එකක් කරලා එක වේලක් කාලා බඩගින්න ඉන්නේ කියලා. හැබැයි අම්මා ඒක කියනවා. ඊළඟ දවසේ ජනිත් නිවාඩුව දාන්න ඔෆිස් එකට එන්නෙත් නැහැ. ජනිත් කියනවා මචං මේ දන්නවා රයිට්. අද හවස සෙට් වෙනවා යාළුවොත් එක්ක. යාළුවන්ට කියනවා මචං මේ අපේ ඔෆිස් එකේ අරුන් කියලා පොරක් කියනවා මචං මාර හොඳ එකක් මචං. ඌට කිව්වොත් ආයිත් ඕන වෙලාවක සොලිඩ් පොර කව ගන්නවා. කියලා ඇත්තටම ජනිත් ඇඳේ එහා පැත්තේ පෙරලා අනිත් පැත්තේ පෙරලා ඔයාට කෝල් එකක්වත් දෙන්න හිතන්නේ හවස 4 විතර වෙනකන්. ජනිත් එයාගේ වෙට්ටික් කරගෙන හවස පාටියට යන්න ලෑස්ති වෙලා ඒ මචං අරුන් මේ පුළුවන්ද පොඩ්ඩක් මාද ෂිෆ්ට් එකක් දෙන්න මචං අද මට එකට හරි අමාරුයි මචං මට මේ එන්න මං try එකක් දුන්නා මොකක් හරි කිව්වම වාට තේරෙනවා අඩේ උපව වැඩේ ජනිත් ඔව් කරන ඊට පස්සේ ඔයාගේ ජීවිතේ තීරණ අනිත් අය ඔයාගේ පිළිගැනීමක් ඔයාගෙන් අහන්න නැතුව ජීවිතේ වැදගත්ම තීරණ උනත් ඔයාගේ තීරණ ඒගොල්ලෝ ගන්න පටන් ගන්න ඔයා වෙනුවෙන් ඒකෙන් ඔයාට ලොකු අකරතැබ්බ වෙනවා
ඇයි ඊට පස්සේ දැන් එන්නෙන්නම දැන් ටික ඔයා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරලා දෙන්න ඒගොල්ලන්ගේ හිතරි දෙන්න නැති වෙන්න ඒගොල්ලෝ කියන දේ කරන්න ගියා. දැන් ඒගොල්ලෝ ඔයා කියන්නෙත් නැතුව ඔයාගෙන් අහන්නෙත් නැතුව ඔයාගේ දේවල් තීරණය කරන්න පටන් ගත්තම ඔයා සම්පූර්ණයෙන්ම මේකේ තියෙන ලොකුම ඩේන්ජර් එක ඔයා සම්පූර්ණයෙන්ම වචනයක් නැති පැවැත්මක් නැති නිකන් රොබෝ කෙනෙක් බවට පත් වෙනවා. අනිත් අයගේ මතයන් වලට ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ගන්නවා. හැබැයි මේකේ දරුණුම දේ ඔයා මේක දන්නවා. ඔයා මේක දැන් අවුරුදු ගාණක් විඳවනවා තනියෙන්. මොකද ඔයාට ඔයාගේ වැඩක් කරගන්න බෑ. ඔයාගේ මතයක් ක්‍රියාත්මක කරගන්න බෑ. ඔයාගේ කැමැත්තට කිසි දෙයක් කරගන්න බෑ දැන්. මොකද දැන් ඔයාගේ ලෝකේ වට වෙලා වැඩි මේ ඔක්කොම මිනිස්සුන්ගේ අවශ්‍යතාව වලින් දැන් ඔයාට ගැලවීමක් නැහැ. දැන් ඔයා දඟලනවා ඔයාට ඒත් ගැලවීමක් නැහැ. මොකද ඔයාට කරන්න ඕන බාර දූර වගකීම් කටයුතු දැන් අනිත් අය ඔයා වෙනුවෙන් තීරණය කළා. ඒගොල්ලෝ ඔයාගේ හැමදේම තීරණය කරනවා. ඔයා වැඩට යනවද? වැඩ ඇරලා එනවද? ඔයාගේ වැඩ කටයුතු, ඔයාගේ ඕනම දෙයක් මේගොල්ලෝ තීරණය කරන්න ගන්නවා ජීවිතේ වැදගත් දේවල්. ඒකෙන් ඔයාගේ ඉලක්ක වලට නෙමෙයිනේ දැන් යන්නේ. දැන් ඔයාගේ ජීවිතේ යන්නේ අනිත් අයගේ ඉලක්ක වලට. ඒගොල්ලොන්ගේ තමයි ප්ලෑන්ස් තියෙන්නේ. ඔයා කොයි විදියටද රස්සා කරන්න ඕනේ? ඔයා කොයි පළාතද ජීවත් වෙන්න ඕනේ? ඔයා කොයි විදියටද විවාහ වෙන්න ඕනේ? ඔයා කොයි විදියටද දරුවෝ හදන්න ඕනේ? ඔයා කොයි විදියටද ප්‍රොමෝට් වෙන්න ඕනේ? ඔයා කොයි වගේ පළාතකද ජීවත් වෙන්න ඕනේ? ඔයා කොයි වගේ අධ්‍යාපන දේවල්ද කරන්න ඕනේ? කියන එක මේගොල්ලෝ අනිත් අය ඔක්කොම දැන් හිතනවා ඔයා වෙනුවෙන්. ඒ අය කොහොමද හිතන්නේ ඔයා වෙනුවෙන් ඒක? ඒගොල්ලන්ගේ කන්වීනියන්ස් එක උදෙසා, ඒගොල්ලන්ගේ පහසුකම උදෙසා, ඒගොල්ලන්ගේ දෛනික වැඩ කටයුතු වලට ඔයාගේ වැදගත්කම නිසා ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් තීරණ ගන්නවා. ඒක ඔයාගේ ඔෆිස් එකේ බොස් වෙන්න පුළුවන්, පවුලේ අය වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. මේ ඔක්කොමලා ඔයා වෙනුවෙන් ඔයාගේ ජීවිතේ තීරණ ගන්නවා. ඔයා ඕනම දෙයකට හොඳට අහගන්න, ඔයා ඕනම දෙයකට නොපැකිලව කිසිම විරුද්ධතාවයක් නැතුව ඔයා ඒ මතයට අනුගාමිකව ජීවත් වෙනවා කියන පදනම මත. කොහොමද ඒක උනේ? ඒක උනේ ඔයා කාලයක් තිස්සේ ඔවුන්ගේ මතයට අනුගාමිකව ජීවත් වෙච්ච නිසා. මෙන්න මේක තමයි people pleasing වල තියෙන ලොකුම ඩේන්ජර් එක. අවසානයේදී වෙන දේ තමයි ඔයා කිසිම මතයක් නැති මිනිසෙක් බවට පත් වෙනවා. තව එක දෙයක් තියෙනවා. මේක දරුණු හිරගයක් වගේ, මානසික හිරගයක් වගේ. ඇයි? මේක ඔයා දන්නවා. ඔන්න යම් දවසක ඔයා නැගිට්ටොත් ඔයා බෑ කිව්වොත් ජනිට මචං අද නම් මට බෑ. අම්මේ මට නම් මේක කරන්න බෑ. ඔක්කේ අයියේ මට නම් මේක කරන්න බෑ කිව්ව දවසට ඒගොල්ලොන්ට එකපාරටම පොළු පාරක් වදිනවා වගේ වෙනවා. ඇයි? දැන් අවුරුදු ගාණක් මේ මිනිස්සයා දන්නේ තමුන්ගේ වැඩ කටයුතු, තමුන්ගේ මතය වෙනුවෙන් ඉන්න කෙනෙක් කියලා. උන්ට මේක දරා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හැමදාම බෑ කියන මිනිස්සයා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. බෑ කියන මිනිස්සයා ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට. ඔයා හැමදාම හා කියපු මිනිස්සයා ඔයා බෑ කිව්වොත් අම්මේ මට මේක කරන්න බෑ. අම්මේ මට මේ කසාදේ කරන්න බෑ. අම්මේ මට මේ නැන්දලා ගෙදර දාන්නට යන්න බෑ. අක්කේ මට මේ ඩොකියුමන්ට් එක දැන් ගන්න බෑ. ජනිත් මචං මට මේක කරන්නම බෑ. මට දැන් බෑ. මට අද යන්න ඕන. මට හරිම තෙහෙට්ටුයි. කියන එක එක දවසක් ඔයා කිව්වොත් ඔයාට මොකද ඔයා මේක ඔයා මේකෙන් කඩාගෙන එනවා එළියට. ඔයාව ඒගොල්ලොන්ට මෙච්චර මචං අර මාර හොඳ එක මාර හොඳ අරුන් මහත් සතා වෙනවා. ඔයාගේ පවුලේ අයට, ඔයාගේ හිතවතුන්ට හැමෝටම ඔයාව මහා අප්‍රසන්න චරිතයක් වෙන්න පටන් ගන්නවා. උගේ දැන් මචං ඌ වෙනස්, උගේ මාර සීන්, උගේ ලොකුකම. දැන් මේ ඔයා වෙනුවෙන් තීරණයක් ගන්න යන්නේ. ඔයාගේ වෙලාව ඔයා වෙනුවෙන් යොමු කරගන්න යන්නේ. ඔයාගේ උන්නතිය වෙනුවෙන් යොමු කරගන්න යන්නේ. නමුත් එහෙම කරන්න බෑ දැන්. දැන් ඔයා කියන්නෙම නැතුව මේගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එකට යටත් වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා ඔයා කරනවා. ඒගොල්ලෝ කියනවා ඔයා කරනවා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඔයා කරනවා. එච්චරයි. සරලයි. හැබැයි ඔයා මේක කැඩන්න ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රතිවිරෝධය දරුණු ලෙස එනවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒගොල්ලෝ ආව අතරනවා. ඒ කියන්නේ ඔයා දන්න සමාජය, ඔයා මෙච්චර කල් මහන්සි වෙලා ගොඩනගපු සමාජය, ඔයාගෙන් වැඩගත්ත සමාජය ඔක්කොමලා ඔයාව අතරිනවා. මිත්‍රයෝ
පවුලේ අය හිතවතුන් සියලුම දෙනාව අතරනවා. ඉතින් ඔයාට මේකෙන් ගොඩ එන මාර්ගයේදීත් මම කියන්නම් ඔයාට අනිවාර්යයෙන් මේක through යන්නම වෙනවා. මොකද මේගොල්ලෝ ඔක්කොම ගෝස්ට් කරනවා. ඔයාට කෝල් කරන්නේ නැහැ, ඔයාට කතා කරන්නේ නැහැ, ඔයා අතාරිනවා, ඔයා ගැන මිනිස්සු වැරදි කියනවා හැමතැනම. ඔයාට පිළිසරණකට උදව්වකට කවුරුත් වෙන්නේ නැහැ. ඔයා මෙච්චර කල් උදව් කරා තමයි. ඒක ඇත්ත. ඔයා මෙච්චර කල් ඒගොල්ලෝ කියන දේ කරා තමයි. ඒක ඇත්ත. හැබැයි එක දෙයක් ඒගොල්ලෝ කියන දේ ඔයා නොකර හිටියොත් ඒගොල්ලෝ ඒක දකින්නේ බොහොම මරු පහරක් විදියට. ඔවුන් ඒක නිසා ඔයාව එතනින් කොන් කරලම දාන්න. ඒක තමයි මේකේ තියෙන ලොකුම ඩේන්ජර් එක. එකක් ඔවුන් ඔයා වෙනුවෙන් තීරණය ගන්නවා නැතුව, දෙක ඒගොල්ලෝ ඔයා එක සැරයක් බෑ කිව්ව ගමන් ඔයාව සම්පූර්ණයෙන්ම මැරෙන්න දාලා ඉන්නවා. ඔයාට කිසිම උදව්වක් නම් කරන්න එන්නේ නැහැ. ඔයා මේ දේ අත්දැකලා ඇති. ඔයාට මේ දේ රෙසොනේට් වෙනවා ඇති. හොඳට අහන් ඉන්න. මේක තමයි ඔයාට ගැලවෙන්න තියෙන එකම මාර්ගය මම මේ කියන්න යන්නේ. ඇයි එහෙනම් මේගොල්ලෝ people pleasers ලා උනේ? ඇයි මේ කට්ටිය people pleasers ලා උනේ? මේගොල්ලෝ people pleasers ලා උනේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් මේ people pleasers කෙනෙක් people pleaser කෙනෙක් වෙන අනිත් අයගේ සතුට වෙනුවෙන් තමුන්ගේ සතුට කැප කරන මිනිස්සෙක් හැදින්නේ ගොඩක් සංගතක එකතු වෙලා. ඉතින් මේකට බලපාන internal factors, ඒ කියන්නේ අභ්‍යන්තර හේතු සහ බාහිර හේතු external factors තියෙනවා. internal factors තමයි ඔයාගේ personality traits, ඔයාගේ temperament එක. ඒ කියන්නේ ඔයාගේ එක විවිධ පුද්ගලයන්ගේ විවිධ temperaments, විවිධ personality traits තියෙනවා. ඒවට තියෙනවා ocean model කියලා එහෙම තියෙනවා. අපි ඒක කතා කරමු. නමුත් ඒ temperament එක සමහර අයගේ බරයි අනිත් අය ගැන considerate වෙන්න. සමහර අයගේ බරයි තමුන් ගැනම හිතන්න. ඉතින් ඒ වගේ temperament එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාගේ උඩින් බාහිරව පරිසරයෙන් එන සංගතක මත තමයි මේවයි ප්‍රගුණණය වීම සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න, ඔන්න ළමෙක් ඉන්නවා. ඔයා නිකන් විෂුවලයිස් කරගන්න දරුවෙක්. මේ දරුවට උඩින් ඉන්නවා වැඩිහිටියෝ කීප දෙනෙක්. මේ වැඩිහිටියෝ කීප දෙනා මේ දරුවව හුරු කරන්නේ ඒගොල්ලන්ගේ අවවාද අනුශාසනා මතම ජීවත් වෙන්න ඕන විදියට. ඒ කියන්නේ ඔහුට කටහඬක් නැහැ. ඒක උන් තරහෙන් කරන දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඒක ඔවුන්ගේ විදිය. ඔවුන් අපි හිතමු දරුවෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඔහු කියනවා මේක ඔබට වැඩ නැහැ නේ, ඔබ පොඩි කාලේ ඉඳපන්. පොඩි කාලේ ඉඳන්ම මේ ළමයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න ඇසීම නැත්තම් එයාගේ කටහඬ මර්ධනය කරනවා. ඔහුට ඒත්තු ගන්නනවා නෑ ඔයාට වඩා ගොඩක් උඩින්, ඔයාට වඩා ගොඩක් වැදගත් ගරු බුහුමන් තියෙන මිනිස්සු ඉන්නවා. ඔයා බොහොම නිකන් අංශු මාත්‍රයක් මේ සමාජේ. ඔයා ඇත්තටම ලොකු පොරක් නෙමෙයි කියලා ළමයින්ගේ ඔළුවට දාන්න ගත්තම සහ ඒගොල්ලන්ගේ උඩින් ලොකු හයරාකි එකක් දාන්න ගත්තම, ඒ කියන්නේ මෙයාගේ අවසරය ගන්නත් ඕනේ, සහෝදර සහෝදරය අයියාගේ අවසරය ගන්න ඕනේ, වැඩිමල් අක්කගේ අවසරය ගන්න ඕනේ, තාත්තගේ අවසරය, අම්මගේ අවසරය, ගුරුතුමාගේ එන්නෙන්නම ඔයාගේ තියෙන ඒ තමුන් ගැන තියෙන විශ්වාසය, ඒ කියන්නේ තමුන්ට ස්වාධීන එන්ටිටි එකක් විදිහට ජීවත් වෙන්න පුළුවන් කියන හැකියාව නැත්තටම නැති වෙලා යනවා. ඉතින් මෙන්න මෙහෙම ළමේ ලොකු වෙනකොට මේ ළමයා තේරෙනවා මගේ පවුලේ අය, මගේ හිතවතුන් සතුටෙන් තියන්න පුළුවන් හොඳම දේ. මොකද මේ ළමයාට සර්වයිවල් එක ඕනේ. මේ ළමයාට පැවැත්මක් නැහැ තනියම. දරුවෙක්. ඉතින් මෙයාගේ පැවැත්ම වෙනුවෙන් එයා හිතලා කරනව නෙමෙයි. නමුත් මේක සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එක. ඔයා දැකලා ඇති පොඩි පූසෝ ලොකු පූසෝ දැකලා තියෙනවද? කිසිම දෙයකට කාරුණික වෙනවා. කිසිම දෙයකට කාරුණික නැහැ. ඒ සත්තු මිනිසුන් ගැන ළඟට එන්නෙත් නැහැ, අත ගන්න දෙන්නෙත් නැහැ. පූස කියන්නේ බොහොම ආත්මාර්ථකාමී සතෙක්නේ. හැබැයි පූස් පැටියෙක් බලන්න. පූස් පැටියෙක් අසරණ වෙලා පාරක ඉන්නවනම් ඌ මොකද කරන්නේ? ඌගේ ඉන්ස්ටින්ක්ටිව්ලිම ඌ ඇවිල්ලා කකුල් වටේ දැවටෙනවා මිනිස්සුන්ගේ. ඇයි? ඌට පිළිසරණක් ඕනේ. ඌට මේ වැඩිහිටි නැත්තම් මිනිස්සුන්ගේ ශක්තිය ඕන ඔහුගේ ජීවිතේ ලොකු කරගන්න. ඉතින් ඒ වගේ මේ දරුවොත් ඉන්ස්ටින්ක්ටිව්ලිම හිතනවා රයිට්. මගේ පවුලේ සතුටෙන් තියන්න, අම්මව සතුටු කරන්න, මගේ මේ උඩින් ඉන්න හයරාකි එක සතුටෙන් තියන්න මට මේගොල්ලෝ කරන දේ කරාම තමයි, මේගොල්ලෝ කැමති දේ කරාම තමයි මගේ ජීවිතේ පැවතින්නේ. ඉතින් මේක තමයි එයාගේ සතුට වෙන්න ගන්නේ. ඒ කියන්නේ කැපකිරීමක් කරලා තමුන්ගේ තියෙන දේ දෙනවා. තමුන්ට ලොසින්ජර දෙකක් එනවා. තමුන්ගේ සහෝදරයට තියෙන ලොසින්ජරේ නෑ. ඒක එයාට දෙනවා. ඊට පස්සේ තමුන්ගේ වැඩිමල් සහෝදරයාට මොකක් හරි වැඩක් කරලා දෙන්න ඕනේ. තමුන්ගේ වැඩේ පස්සේ කළා එයා ඒ වැඩිමල් සහෝදරයාගේ වැඩේ කරලා දෙනවා. විශේෂයෙන්ම එහෙම කළා දුන්නම ඒ වැඩිමල් සහෝදරයා හරි නැත්තම් ඉදමාපියෝ හරි උට කියනවා හොඳ පුතා මේක තමයි හරිද හොඳම පුතා. ඊට පස්සේ මේ ළමයට තේරෙනවා රයිට් මේක තමයි විදිය. මම මගේ දේ කැප කළා මේක වෙන කෙනෙක්ට දෙනවා. ඒ දේ තුලින් මට
ප්‍රශංසා ආනිශංස ලැබෙනවා. මේක තමයි හරි වැඩි. ඉතින් එයා ටික ටික හුරු වෙනවා තමුන්ගේ දේ කැප කරලා මේ ටික ටික අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. එහෙම දේවල් කරන්න එයාට තව තවත් ප්‍රශංසා ලැබෙනවා. දැන් ඔයාට කතාවේ මුල කැලලට ආවම ඔයාට මතකයි ඇයි ඔයාගේ වටේ මේ මිනිස්සු එකතු වෙන්නේ කියලා. මොකද මේ මිනිස්සුන්ගේ වැඩ ටික දැන් ටික ටික කරනවා. ඉතින් මේක බොහොම සාර්ථකව යනවා. එක තැනකට ඇවිල්ලා ඔයාට කරගන්න බැරුවා හිර වෙනකන් සහ හෝ ඔයා ජීවිතේ මේක තේරුම් අරගෙන ඔයා මේකට විරුද්ධව නැගී සිටිනකන් මේක තමයි ඔයාගේ එකම සතුට. මිනිස්සු වෙනුවෙන් මහන්සි වෙන එක. විශේෂයෙන්ම තමුන්ට වඩා ලොකුයි කියලා හයරාකි එක තියෙන. විශේෂයෙන්ම තවත් මේක වැඩි වෙනවා අධ්‍යාපනයේට එහෙම දක්ෂ ළමයෙක් නම්. මොකද අධ්‍යාපන ක්‍රමය තුල යද්දී ඒගොල්ලෝ ගොඩක් හයරාකිකල්. තමුන්ගේ ගුරුවරු ඉන්නවා, ඊළඟට විශ්වවිද්‍යාලයට ගියාම ආචාර්යවරු ඉන්නවා. එහෙම වුණාම තමුන්ගේ හොඳ නවාගෙන ඔව් සර්, ඔව් මැඩම් කියාගෙන ඉන්න පුළුවන් ළමයට තමයි ඔයත් මේක දන්නවා ගොඩක් වෙලාවට අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපන ආයතනයක රැකියාවක වුණත් එයාට ආදරෙන් සලකන්නේ. මොකද ඒගොල්ලෝ දෙන්නේ cheapest. මතක තියාගන්න. තමුන්ට people pleaser කෙනෙක්ට අනිත් උදව්ව ගන්න කෙනා දෙන්නේ cheapestම reward එක. මනුස්සයට දෙන්න පුළුවන් cheapestම reward එක මොකද්ද? මනුස්සයට දෙන්න පුළුවන් cheapestම ලාභම reward එක තමයි වචනයෙන් ස්තුති කරන එක. අනේ ලොකු දෙයක්, ලොකු පිනක් පුතේ කියලා වැඩි කෙනෙක් කියන්න පුළුවන්. ලොකු දෙයක් මචං, thank you මචං, ඔබ පට්ට පොරක් මචං. මම මේ මචං ඔබ කියලා කිව්වට ගොඩක් වෙලාවට මේක කාන්තා පිරිමි දෙගොල්ලන්ටම වෙනවා. හැබැයි මතක තියාගන්න ඒගොල්ලෝ මෙයාට දෙන්නේ cheap දේ. මෙයා වැය කරන්නේ මෙයාට තියෙන most expensive දේ. ඒ මොකද්ද? කාලය. මෙයාට තියෙන most expensive දේ වැය කරලා ඒගොල්ලන්ගේ ගන්න පුළුවන් most cheap දේ ලබා ගන්න. ඉතින් ඔයාලට තේරෙනවා තමුන්ගේ තියෙන වටිනාම දේ වියදම් කරලා තමුන්ට ලබන්න පුළුවන් ලාභම දේ ලැබුවම කාලයක් තිස්සේ මෙහෙම එකතු වෙනකොට එයාගේ ජීවිතේට මොකද්ද වෙන්නේ? එයාගේ ජීවිතේ එන්නෙන්නම පරිහානියට තමයි ලක් වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි people pleasers හැදෙන්නේ. ඔක්සිජන් කියන්නේ ඒගොල්ලන්ට පොඩි කාලේ ඉඳන් ප්‍රශංසා ආනිශංස ලබන්න ඕන අනිත් අයට වැඩ කටයුතු කරලා. ඒකෙන් තමයි අනේ ඉතින් හොඳ දරුවා බලන්නකෝ අද නිවාඩු දවසේ ගෙදරින් නැතුව ගිහිල්ලා තමුන්ගේ ආගමික ස්ථානය සුද්ධ කරනවා. අනේ බලන්න හොඳ දරුවා. උපාසකම්මලා ඇවිල්ලා ඔළුව අත ගන්නවා. පල්ලි පූජකතුමා ඇවිල්ලා ඔළුව අත ගන්නවා. හාමුදුරුවෝ ඇවිල්ලා හොඳයි කියනවා. දෙමාපියෝ හොඳයි කියනවා. ඉතින් මේ දරුවා හිතනවා අඩේ අර අරුන් ටික මේ සෙල්ලම් කර ඉන්නවනේ. අද මම ගිහිල්ලා අද ආගමික ස්ථානය අස් කරා. මට හරි මහන්සි. මටත් ඕන සෙල්ලම් කරන්න. මටත් ආසයි සෙල්ලම් කරන්න එළියට බෑලා. හැබැයි මට හොඳයි කියන්නේ මම ගිහිල්ලා පන්සල පල්ලිය නැත්තම් කෝවිල සුද්ධ කරාම තමයි මට හොඳයි කිව්වේ. ඒක නිසා මම දන්නවා හොඳ වෙන්න නම් අර ළමයි නරකයි මම හොඳයි. හැබැයි අර ළමයි තමුන්ගේ සතුට වෙනුවෙන් වැඩ කරා. ඉතින් හැබැයි සමාජයේ වැඩ කරන්නේ එහෙම නෙමෙයි මිත්‍රයා. සමාජයේ වැඩ කරන්නේ ඔයා එළියට ගියාට පස්සේ fastestම most carnivorousම කෙනා තමයි දේවල් ගන්න. ඒ කියන්නේ තමුන්ගේ දේ වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනාට තමයි සමාජය සලකන්නේ. ඒක තමයි මේකේ තියෙන ඩිලෙමා එක. ප්‍රශ්නේ තියෙන්නේ සමාජයෙන් ඔයා ඔෆිස් එකේ ඉන්නවා නම් ඔෆිස් එකේ වැඩිම ප්‍රොමෝෂන් ගන්න කවුද? තමුන්ගේ දේ කොහොම හරි කරගන්න කෙනා. තමුන්ගේ දේ කඩා වඩා ගන්න කෙනා. තමුන් නැගිටලා උත්තර දෙන කෙනා. බොස්ගේ හිත දිනා ගන්න ඕන දෙයක් කරන මනුස්සයා තමයි සමාජයේ ප්‍රොමෝට් වෙන්නේ. එයා අනිත් අය තලාපෙලා උඩට යනවා. හැබැයි එයාට තලා පෙලන්නවත් ඕන නැතුව එයාව නිකම් උඩට තල්ලු කරන්න පුළුවන් මෙන්න මේ people pleaser කෙනෙක් එයාට හම්බුණා. ඉතින් ඕක තමයි people pleaser කෙනෙක් හැදෙන ක්‍රමය. ඔන්න මේක කිව්වම boundaries කියන්නේ මොකක්ද කියලාත් මම කියාගෙන යන්නම්. ඉතින් මේ දරුවන්ට පොඩි කාලේ නැති වෙන්නේ තමුන්ගේ boundary එක. ඒ කියන්නේ මේ ඉරිදමේ ළමයා සෙල්ලම් කරන මොහොත. මේක මේ දරුවගේ සෙල්ලම් බඩුව. මේ දරුවගේ ලොසින්ජරේ. මේක මගේ ලොසින්ජරේ අම්මේ. මේක මගේ වෙලාව අම්මේ මට අද පාඩම් කරන්න ඕනේ. මට නැන්දලයි ගෙදර යන්න බෑ දානි උයන්න. මට පාඩම් කරන්න ඕනේ. මට වෙට විභාගේ. නැත්තම් අනේ අක්කේ මට යන්න බෑ මේකට. මට මේක කරන්න බෑ. මොකද මට මේ ABC මට වැදගත් කටයුතු. මේක තමයි තමුන්ගේ boundary එක. තමුන්ගේ boundaries පොඩි කාලේ ඉඳන් නැති කරන එකෙන් තමයි මේ people pleasersලා හැදෙන්නේ. තමුන්ගේ boundary එක කියන්නේ ඔයා දන්නවා ක්‍රිකට් ගහන උනත් boundary කියන්නේ එතනින් එහාට ගියා මේක වෙනම සීමාව. ඉතින් තමුන්ගේ සීමාව හදාගන්න තමුන්ට දෙන්න නැතුව තමුන්ගේ සීමා අනුන්ගේ සීමා බවට පත් කරන එක තුලින් තමයි මේක වෙන්නේ. ඉතින් මේ people pleasersලගේ ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ boundaries set කරන්නත් බෑ. ඒගොල්ලන්ගේ boundaries set කරාට පස්සේ කාලෙකදී අනිත් මිනිස්සු ඒවා ගණන් ගන්නෙත් නෑ. ඒවා හරහා එහෙ මෙහෙ
යන්න පටන් ගන්නවා මේ people pleasersලාට වෙන මේ අකටයුත්ත. ඉතින් ඊළඟට මම මෙතන දාගෙන තියෙනවා is being nice is equals to people pleasing කියලා. ඒ කියන්නේ හොඳ අහිංසක මිනිස්සෙක් කියන්නේ people pleaser කෙනෙක්ද? අහිංසක නෙමෙයි, sorry. nice කියන්නේ හොඳින් කතා කරන කාරුණික වගේ මිනිස්සෙක් හැමතිස්සෙම people pleasing නෑ. මම කිව්වා ඉස්සෙල්ලා අර තමුන්ගේ temperament එකක් තියෙනවා කියලා. ඒකේ තියෙනවා තමුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් දැඩි ලෙස තමුන් වෙනුවෙන්ම හිතන මිනිස්සු ඉන්නවා. ටෙම්පරමන්ට් එකක් තියෙනවා. ඒ අය නයිස් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ වැඩ කටයුත්ත වෙනුවෙන්. ඔයාට වඩා ලොකු ප්ලෑන් එකක් ඔළුවේ තියෙනවා. ඔයාට හොඳින් කතා කරන්නේ. එයාට ඊට වඩා ලොකු ප්ලෑන් එකක් එයාගේ ඔළුවේ තියෙනවා එයා වෙනුවෙන්. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. people pleaser කෙනෙක්ගේ තියෙන ලොකු ප්ලෑන් එක අනිත් එක්කෙනා වෙනුවෙන් එයා කැප කරනවා. හැබැයි හැම නයිස් මනුස්සයම people pleaser කෙනෙක් නෙමෙයි. සමහර නයිස් මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ නයිස් වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්ලෑන් එක ඔයාගේ ප්ලෑන් එක ඔයා කරලා ඉල්ලන දෙයට වඩා ලොකු ප්ලෑන් එකක් එයාගේ ඔළුවේ තියෙනවා මේකෙන් කරගන්න. එයා ස්මාර්ට් කෙනෙක්. එයා people pleaser කෙනෙක් නෙමෙයි. ඉතින් හැම නයිස් මනුස්සයම people pleaser කෙනෙකුත් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. ඉතින් මේ people pleasersලට මොකද වෙන්නේ? What happens to these people pleasers? ඒක තමයි අන්තිම ටොපික් එක. මේ people pleasersලට වෙන්නේ දෙකයි. ඒගොල්ලන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ අනිත් මිනිස්සුන්ගේ වැඩ කටයුතු වලින් අවශ්‍යතා වලින් යට වෙලා යනවා. යට වෙලා ගිහිල්ලා මේ මනුස්සයාගේ ජීවිතේ කරගන්න බැරුව වෙනවා. ඇයි මේ මනුස්සයාට තමුන්ගේ අවශ්‍ය විදියට රැකියාව කරගන්න බෑ, තමුන්ගේ අවශ්‍ය විදියට වැඩ කටයුත්තක් කරන්න බෑ, තමුන් කැමති දෙයකට වියදම් කරගන්න බෑ, තමුන්ට කැමති පරිදි කාලය ගත කරන්න බෑ. ඇයි මේ අනිත් මිනිස්සුන්ගේ වැඩ තියෙනවා, යාළුවන්ගේ වැඩ, දෙමාපියන්ගේ වැඩ, කාගෙත් වැඩ. හැබැයි මේ මනුස්සයා මෙහෙම කරනකොට ප්‍රශ්නේ තියෙන්නේ කාලයක් යනකොට මේ මනුස්සයා දිනු වෙනවද? නෑ. දැන් මේ මනුස්සයාට දිනු වෙන්න බෑ. මේ මනුස්සයාගේ කාලය හැමතිස්සෙම යට වෙන්නේ එක මිනිස්සු වෙනුවෙන්. මේ මනුස්සයා කාලයක් දියුණු වෙන්නේ නැති වෙනකොට මේගොල්ලන්ට තේරෙනවා අඩේ මේකකින් දැන් ඇති වැඩක් නැහැ. මේක මේ නිකන් කාලකන්නියා. කිසිම වැඩක් නැහැ. හොඳ. ඇයි කාලකන්ණි උනේ? මේ මිනිස්සු නිසා තමයි කාලකන්ණි උනේ. නමුත් දැන් ඔයා කාලකන්නියා. ඒක තමයි කතාව. දැන් කොහොම හරි ඒ මොනාට පස්සේ ඔයාව ඒගොල්ලෝ හලනවා. කෙනාව හැලෙනවා. ඒගොල්ලන්ගේ සමාජ සර්කල්ස් වලින් හැරෙනවා. ඔයාට වැඩ කරලා දෙන්න කියපු වාගේ අක්කා හරි අයියා හරි ඉන්නවනම් එයාට තේරෙනවා මේ උඹ වැඩද මෝ වැඩක් කරගන්නේ නැහනේ. මෝ කිසි වැඩක් කරගන්නේ නැහැ. ඌ නිකන් කාලේ නාස්ති කරගත්ත මෝඩයා. කියලා හිමීට අතහැරලා දානවා. ඌ වැඩක් නැහැ. ඌ කිසිම දෙයක් පවුලේ කරගත්තේ නැති එක. යාළුවා මොකද කරන්නේ? යාළුවා ටික දැන් ඔයාව දාලා ඒගොල්ලන්ගේ ෂිෆ්ට් ටික ඇදගෙන ඔක්කොම කරගෙන ප්‍රොමෝට් වෙලා උඩට ගිහිල්ලා ඌ හොඳ එකා මචං ඒ වුණාට ඌට කිසිම වැඩක් බෑ. හරියට කිසි වැඩක් කරගන්න බෑ. ඌ නිකන් හිත හොඳ කම තමයි ඉතින් පව් වැඩේ. කියලා ඔයා නිකන් පව් මනුස්සයෙක් වෙනවා. කොහොම හරි එයාත් ඔයාගේ එයා උඩට සර්කල්ස් අප්ග්‍රේඩ් කරනකොට ඒගොල්ලන්ගේ සර්කල්ස් වලින් ඔයාව හලලා දානවා. ඉතින් ඔයා කොහොම හරි මේ පැත්තෙන් හැලෙනවා. වෙන්න පුළුවන් දෙවෙනි දේ. ඔයාට තේරෙනවා මේක මට කරන්න බෑ මේ මගුල මම මේ හැම එකා වෙනුවෙම නැහිනවා මේ මිනිස්සු මං වෙනුවෙන් තීරණ ගන්නවා කියලා නැගිටිනවා. නැගිට්ටත් මේ මිනිස්සු ආව හලනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ කියලා. නැගිට්ටත් ආයේ මිනිස්සු ආවේ මිනිස්සු හලනවා. ඉතින් කොහොම වුණත් කොයි පාර ගියත් ඔයාගේ ජීවිතේ යම් අවධියකදී ඔයා හැමෝම ඔයාගෙන් උදව් ගත්ත මිනිස්සු ආව හලනවා. මේක හොඳට මතක තියාගන්න. මේක සදාතනිකව යන ලොතරැයියක් නෙමෙයි. ඔය ලැබෙන ප්‍රශංසා ආදර කතා බොහොම తాවකාලිකයි. ඔයා ඉන්න වයස, ඔයාගේ ජීවිතේ ඉන්න මොන තත්ත්වෙද කියන එක මත ඒක ළඟ වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පුතේ මේක අවසානයකට එනවා. බොහොම දරුණු ඛේදනීය අවසානයකට එනවා මේක. ඇවිල්ලා ඔයාටත් තේරෙයි ඔයා ජීවිතේ එක තැනකදී ඔයා පට්ට තනි මිනිස්සෙක් වෙනවා. ඔයා ජීවිතේ වේදනාවෙන් ගත කරන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන්න පුළුවන් මෙන්න මේ people pleasing නිසා. අවසාන කැලල වැදගත්ම එක කොහොමද ඔයා people pleasing වලින් ගැලවෙන්නේ? ඔයා ජීවිතේ මොන අවධියක ඉන්නවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔයා එක්ක ඉන්න පුළුවන් මුල් අවධියක අනිත් අය වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ආට තේරෙනවා. නමුත් සමහරට ඔයාව මිනිස්සු දැන් අතහැරගෙන යන ෆේස් එක වෙන්නත් පුළුවන්. මොන අවධිය හිටියත් ඔයා දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඒක තමයි කිව්වා වගේ මොන පාරේ ගියත් ඔයා අන්තිමට මිනිස්සු ඔක්කොම අතහැරෙනවා. ඉතින් ඒක තමයි good news එක. මොකද ඔයාට මේ පාරේ ගමනක් නැහැ කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ඒක good news එකක්. bad news එක තමයි ඔයාට මේක කරගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි මහන්සි වුණාම ඔයාට මේක කරගන්න පුළුවන්. කොහොමද මේක පටන් ගන්නෙ? මට තේරෙනවා ඔයාට තියෙන මේ සීලින් එක, මේ තියෙන වීදුරු සීලිම ඔයාට බෑ කියන්න බෑ. කිසි දෙයකට බෑ කියන්න බෑ. ඇයි මේ බෑ කියන්න බැරි? මේක ළමා කාලේ ඉඳන් එන ප්‍රශ්නේ. දැන් මේ ඔයාට මේක බෑ කිව්වොත් ඔයාගේ ඇඟ ඇතුලෙන් එන ලොකු රියැක්ෂන් එකක්. ඔයාගේ නර්වස් සිස්ටම් එක පුරුදු වෙලා තියෙන්නේ, ස්නායු පුරුදු වෙලා තියෙන්නේ, බ්‍රේන් එක පුරුදු වෙලා තියෙන්නේ හා කියන්න.
හැමදේටම හා කියන්න ඕනේ. හා කිව්වේ නැත්තම් ඒගොල්ලෝ දුකටපත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට බෑ කිව්වේ නැත්තම් ඒගොල්ලෝ බෑ කිව්වොත් ලොකු ප්‍රශ්නයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ බෑ කියන එක පටන් ගන්න වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ගැලවීම තියෙන්නේ මෙන්න මේ එක අකුරේ බෑ. ඔයා පළවෙනියට පොඩි දේවල් වලට බෑ කියන්න පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ පොඩි ඉන්විටේෂන් එකක් වෙන්න පුළුවන්. ඔයාට මහන්සි. ඒ මචං අද මගේ පොඩි එකාගේ බර්ත්ඩේ එකනේ. පොඩ්ඩයි නේද? අනේ මචං සෝරි මට බෑ. මට මහන්සි අද. මං කාඩ් එකක් එවන්නම්. අද දානෙ ගෙදර ගිහිල්ලා වැඩ. අනේ ආමේ මට අද නම් බෑ. මේ මට දානෙ ගෙවල් වල තියම් මොනව කරන්නත් බෑ. මට පැටලා නිදා ගන්න ඕන. මොකද හරි මහන්සි. මං දැන් පහුගිය දවස් ටිකේ කිසිම දෙයක් කරගත්තේ නෑ මේක එක වැඩ නිසා කියලා බෑ කියන්න වෙනවා. යාළුවා ෂිෆ්ට් එක කරලා ඉල්ලුවොත් බෑ කියන්න වෙනවා. සහෝදරයා සහෝදරියගේ ඩොකියුමන්ට් එක ගන්න කිව්වොත් බෑ කියන්න වෙනවා. ඔයා ටික බෑ කියන්න වෙනවා. ඔයා බෑ කියලා කියනකොට මේ මිනිස්සු ඔක්කොම අතාරිනවා. ඔයා කොහොමත් වෙන්න යන දේ ඔයා ෆෝස් කරලා මේ කරගන්න. ඒ කියන්නේ ඔයා මිනිස්සු ඔක්කොම අතාරිනවා. කොහොමද ඔයා අතාරිනවා? අතාරින එක ඔයාට ෆෝස් කරලා ඔයා විසින්ම මේක කරගැනීමක් තමයි මේ කරන්නේ. ඔයා බෑ කියනකොට ඔයාට තේරෙනවා මේ ඉන්න ළඟින් ඉන්න මිනිස්සු කූඩැල්ලෝ වගේ මේ ආදරේ වෙලා ඉන්න මිනිස්සු ඔක්කොම අතාරිනවා. ෆෝන්ස් වලින් කෝල් කරන්නේ නැහැ. ඔයාට එන කෝල්ස් නැති වෙයි. ඔයාට මිනිස්සු කරන ආරාධනා නැති වෙයි. ඔයාට තියෙන ප්‍රශංසා ආශිංසන ලැබීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. මේක දරාගෙන ඔයාට ඉදිරියට යන්නම සිද්ධ වෙනවා. මේක ඉදිරියට දරාගෙන ගියොත් තමයි ඔයාගේ සම්පූර්ණ කඩාවැටීමකට පෙර ඔයාට මේකෙන් එළියට එන්න පුළුවන්. මොකද ඔයාව කොහොමත් ලෙල්ලටම හිඳුනට පස්සේ කොහොමත් ඔක්කොමලා ඔයාව අතාරිනවා. අනිත් අයව අසතුටින් ගලව ගන්න ඔයාට බෑ. අනිත් අයගේ සතුට වෙනුවෙන් ඔයාට ජීවිතේ කැප කරන්න තවදුරටත් බෑ. ඉතින් මේක මතක තියාගන්න. ඔයා people pleaser කෙනෙක් නම් ඔයා කොහොමත් මිනිස්සු අතාරිනවා. ඊට කලින් ඔයා ඒගොල්ලන්ට බෑ කියලා ඒගොල්ලන්ට ප්‍රතිරෝධය දක්වලා ඔයා කොහොමත් ඒ මිනිස්සුට හැලෙන්න දෙන්න. කවුරු හරි මිනිස්සෙක්වත් එක්ක ඉදරුනොත් ගොඩක් හොඳයි. නමුත් හැලෙන මිනිස්සු හැලිච්චාවේ ඔයාට මේක කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. තව මොන හරි වාට මේ වගේ දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඔයා යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ගැන කතා කරන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක්.